ආයුබෝවන්. අද අපි කුකීස් හදන්නයි යන්නේ. මගේ රෙසිපි එකට මගේ විදිහට. අපි දැන් කුකීස් හදලා බලමු. අපි දැන් හදන්නයි යන්නේ. බටර්, සීනි, පිටි, බිත්තර, මම ගන්නවා chocolate chips and vanilla. ඉස්සලාම බටර් එකට අපි මික්ස් කරගන්න ඕනේ. බටර් එක අරගෙන ඉස්සලාම බටර් දාලා ඉස්සලාම මන් ටිකක් මික්ස් කරගන්නවා. ඊට පස්සේ සීනි ටික දාගන්නවා. මම මේවට අවශ්‍ය ප්‍රමාණයන් පහලින් දානවා. දැන් අපි මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. අපි දැන් මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පාන් පිටි ටිකක් දාගන්නවා. ඒකත් ඉස්සෙල්ලා ටිකක් වැඩිපුර මික්ස් කරලා මේ විදිහට මික්ස් කරලා මම ඒක මැෂින් එකෙන් අයින් කරලා අතේ පදම එනකන් මං කිව්වේ මේක මගේ විදිහ, මේ හදන විදිහ. ඒක නිසා මම මේක අතට අරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට වැනිලා එසන්ස් ටිකක් දාගන්නවා. ඉස්සෙල්ලා මම හදාගත්ත මේ වගේ තැටියකට බටර් චුට්ටක් ගාලා මම අර හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදියට අරගෙන හැන්දට මෙහෙම තියනවා. එකම ප්‍රමාණයකට මේ විදියට අරන් තියනවා. එකින් එක තියපු හදාගත්ත කුකීස් ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි මම මේක උඩින් බේක් කරගන්න ඉස්සර වෙලා මේ chocolate chips තමන්ට කැමති ප්‍රමාණයක් මම මේ 3 4 වගේ වැටෙන්න මේ විදියට දාගත්තා. මේ බලන්න මම හදාගත්තා. ඊට පස්සේ මම සෙල්සියස් අංශක 180 විනාඩි 5ක් ප්‍රී හීට් කරගන්නවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 180ටම මම මේක විනාඩි 20ක් බේක් කරගන්න යන්නේ. මම දැන් බේක් කරගන්න යන්නේ. මේ තියෙන්නේ හිමින් හැදෙන මගේ කුකීස් ටික. දැන් මේක රන්වන් පාට වෙනකන් මේ විදිහට රන්වන් පාට වෙනකන් තියාගන්න ඕනේ. විනාඩි 20ක් වෙනකොට මම මේ කෙලියට අරගෙන මේ තියෙන්නේ අපි හදාගත්ත කුකීස් ටික. කටේ දිය වෙන පදම මෙහෙම සොෆ්ට් එකට තියෙන්න ඕනේ. ඒ පදමට හදාගත්තාම මේ විදිහට සොෆ්ට් එකට තියෙන්න ඕනේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ස්තුතියි මාව අහන් හිටියට.